Hugo Boss කියලා කියන්නේ ලෝකයේ පුරා ඉතාමත් ජනප්‍රිය ෆැෂන් බ්‍රෑන්ඩ් එකක්. එමත් නැත්නම් විලාසිත ආසන්නාමයක්. එය ධනය, තත්ත්වය සහ අලංකාරය සමග බැඳී පවතින විලාසිත ආසන්නාමයක් කියලා කිව්වොත් වැරදි නැහැ. එමෙන්ම ලෝකයේ ඉතාමත් ජනප්‍රියතර බොහෝමයක් මේ විලාසිත ආසන්නාමයේ තානාපතිවරුන් ලෙසින් කටයුතු කරනවා. නමුත් ඔබ දන්නවද? ඔබ මේ දකින සුන්දර විලාසිත ආසන්නාමයේ පිටුපස ඉතාමත් අසුන්දර කතාවක් තියෙනවා. මේ කතාව මීට වසර 80කටත් එහා නූතන ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයකින් ආරම්භ වෙනවා. ඉතින් අද කතාව අඳුරු ඉතිහාසයක ලේ දහඩිය සහ කඳුළු මතින් ගොඩනැගුණු ලොව දැවැන්තම විලාසිත ආසන්නාමයක මතභේදාත්මක මූලාරම්භය සම්බන්ධවයි. වර්ෂ 1885 දී හියුගෝ ෆර්ඩිනෑන්ඩ් බොස් ජර්මනියේ මෙට්සින්ගෙන් නගරයේදී උපත ලබනවා. ඔහුගේ මව සහ පියා එම නගරයේම යට ඇඳුම් සහ ලිනන් සාප්පුවක් පවත්වාගෙන ගියා. මේ නිසාම කුඩා කල පටන් මොහුට විලාසිතා පිළිබඳව හොඳ දැනුමක් තිබුණා. නමුත් හියුගෝ මුලින් වෙළඳ සහායකයෙකු ලෙසත් පසුව රෙදි වියන කම්හලකත් රැකියාව කළ අතර ඉන්පසු ඔහු සිය පවුලේ ව්‍යාපාරය බාර ගනු ලබනවා. කොහොම නමුත් 1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම ඔහු හමුදාවට බැඳෙන අතර පළමු ලෝක යුද්ධය අවසන් වනතුරුම එනම් 1918 වනතුරු ඔහු කෝප්‍රල්වරයෙකු වශයෙන් හමුදාවේ සේවය කළා. පළමු ලෝක යුද්ධය අවසන් වූ පසු නැවතවරක් තම නගරයට පැමිණෙන ඔහු 1924 වර්ෂයේදී ඔහුගේම ඇඳුම් මැසීමේ සමාගමක් ආරම්භ කරනු ලබනවා. එම සමාගමේ ඔහු විසින් වැඩ ඇඳුම්, වැහි කබා, ෂර්ට් සහ ක්‍රීඩා ඇඳුම් වැනි දේ මසනු ලැබුවා. ඔහුගේ සමාගම ජර්මනිය තුළ ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැවතුණා. කොහොම නමුත් එවකට ජර්මනියේ තිබූ ආර්ථික අර්බුදයේ හේතුවෙන් 1931 වසරේදී එම සමාගම බංකොලොත් සමාගමක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබනවා. හියුගෝ 1931 වසරේදීම නත්සි දේශපාලන පක්ෂයට බැඳුණා. පසුව 1933 දී නත්සි පක්ෂය ජර්මනියේ බලයට පත් වූ අතර එම අවස්ථාව වන විට නත්සි දේශපාලන පක්ෂය හා තිබූ සබඳතා ඔහුට උපාය මාර්ගිකව ඉතාමත් වාසිදායක වුණා. ඒ ඔහුට නත්සි සංවිධානයේ නිල ඇඳුම් මැසීම සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීමට හැකියාව ලැබුණු නිසා. ඒ අනුව ඔහු සතුව තිබූ මැෂින් 6කින් නැවතත් තම ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා. ක්‍රමයෙන් ඔහුගේ සබඳතාවයන් හරහා ඔහුට ජර්මානු හමුදාව, ජර්මානු නත්සි SS හමුදාව සහ අනෙකුත් නත්සි සංවිධානවල ඇඳුම් නිෂ්පාදනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීමට හැකියාව ලැබුණා. මෙය ඔහුට මූල්‍යමය වශයෙන් ඉතාමත් වැදගත් වූ අතර එමගින් ඔහුට ක්‍රමයෙන් විශාල මුදලක් උපයා ගැනීමටත් හැකියාව ලැබුණා. දෙවන ලෝක යුද්ධ සමයේදී එනම් 1939ත් 1945ත් අතර කාලය තුල ජර්මානු හමුදා නිල ඇඳුම් අනෙකුත් හමුදාවන් වල නිල ඇඳුම් වලට වඩා කැපී පෙනෙන ආකර්ෂණයක් මෙන්ම එය දකින පුද්ගලයන් හට සිත් සලිත කරවන ආකාරයේ බලපෑමක් ඇති කරවීමට හැකිතරම් හැකියාවකින් යුක්ත වුණා. ඉතිහාසඥයින් පවසන්නේ මේ විෂුවල් ප්‍රොපගැන්ඩා එහෙමත් නැත්නම් දෘශ්‍ය ප්‍රචාරණ මෙවලමක් වූ බවයි. ඒ අනුව මෙම නිල ඇඳුම් නත්සිවාදයේ බලාත්මක කිරීම සඳහා උපකාරී වූ හමුදාමය විලාසිතාවක් ලෙස ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබනවා. හියුගෝ බොස්ගේ නිල ඇඳුම් කොතරම් ආකර්ශනීය වුවත් එම නිල ඇඳුම් නිර්මාණය කිරීම සඳහා වහල් ශ්‍රමය යොදා ගනු ලැබුවා. හිට්ලර්ගේ හමුදාව විසින් සිරබාරයට ගෙන සිටි සිරකරුවන් විසින් මෙම ඇඳුම් නිෂ්පාදනය කරනු ලැබූ බව පැවසෙනවා. මෙම සිරකරුවන් බොහෝමයක් කාන්තාවන් වූ අතර ඔවුන් හට ඉතාමත් බියජනක අසීරු තත්ත්වයන් යටතේ ඔවුන්ගේ ශ්‍රමය ලබා දීමට සිදු වුණා. වර්ෂ 2011 දී හියුගෝ බොස් ආයතනය විසින්ම ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් එය පිළිගනු ලැබුවා. එමෙන්ම ඔවුන් විසින් නත්සි පාලන සමය තුල සිදු වූ එම සිදුවීම් වලට ප්‍රසිද්ධියේ සමාව අයදීමද සිදු කර තිබුණා. වර්ෂ 1945 දී දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය පරාජයට පත් වූ පසු බොහෝමයක් ජර්මානු කර්මාන්තකරුවන්ට මෙන්ම හියුගෝ බොස් සමාගමටද විමර්ශනයකට ලක්වීමට සිදු වුණා. ඉන්පසුව නත්සි පාලනයේ ක්‍රියාකාරී සමාජිකයෙකු සහ නත්සි පාලනයේ ප්‍රතිලාභ ලැබුවෙකු ලෙස වර්ගීකරණය කරනු ලැබුව ඔහුට දඩනියම කරනු ලැබුවා. ඔහුගේ සමාගමේ හිමිකාරීත්වය පවත්වාගෙන යාම පවා ඔහුට අහිමි කරවනු ලැබුවා.
තවදුරටත් ඔහුගේ ඡන්ද අයිතිය පවා අහෝසි කර දැමුණු අතර ඉන් වසර 3කට පසු එනම් 1948 වසරේදී ඔහු මිය යනවා. හියුගෝ බොස්ගේ මරණින් පසු ඔහුගේ බෑනා වූ ඉයුජින් හෝලි හට හියුගෝගේ ව්‍යාපාරය බාර වෙනවා. ඒ අනුව 1950 ගණන්වලදී හියුගෝ බොස් නැවතත් පිරිමි ඇඳුම් නිෂ්පාදනය ආරම්භ කරනවා. මෙහිදී ඔවුන් නිෂ්පාදනය කළ ඇඳුම් ඉතාමත් අනර්ඝ තත්ත්වයෙන් යුත් නිෂ්පාදන වූ අතර ක්‍රමක්‍රමයෙන් ජර්මනිය තුළ මෙම ව්‍යාපාරය පැතිරී යනවා. පසුව 1970ත් 80ත් යන දශකවලදී හියුගෝ බොස් සමාගම ඉයුජින් හෝලිගේ දරුවන් දෙදෙනාගේ ව්‍යාපාර දැනුම සහ මඟ පෙන්වීම යටතේ ලෝකයේ කීර්තිමත් පුද්ගලයින් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ වෘත්තිකයින් භාවිතා කරන ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් දක්වා එය දියුණු කරනු ලැබුවා. 1985 වසර වන විට හියුගෝ බොස් ජනප්‍රියතම ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් බවට පත්වෙමින් තිබුණා. ඉයුජින්ගේ දරුවන් දෙදෙනා මෙම ව්‍යාපාරය තව දුරටත් පුළුල් කිරීම සඳහා හියුගෝ බොස් සුවඳ විලවුන් හඳුන්වා දෙනු ලැබුවා. 1988 වන විට හියුගෝ බොස් කියන ෆැෂන් බ්‍රෑන්ඩ් එක ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා ගන්නවා. අද වන විට හියුගෝ බොස් රටවල් 100කට අධික සංඛ්‍යාවක වෙළඳසැල් පිහිටුවා ඇති ඩොලර් බිලියන ගණනක වටිනාකමක් ඇති විලාසිතා අධිරාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මේ කෙසේ නමුත් හියුගෝ බොස්ගේ අභාවයෙන් පසු මෙම සමාගම සෑම විටම තම අඳුරු අතීතයේ රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ දරනවා. එමෙන්ම ඔවුන් එම අඳුරු අතීතයෙන් සෑම විටම දුරස්ව සිටීමටත් උත්සාහ ගන්නවා කියන එක රහසක් නොයි. මේ කොහොම නමුත් 1945 දී අභාවයට ගිය මෙම ව්‍යාපාරය නැවත ගොඩනගා ලෝකයක් ආදරය කරන ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් බවට පත් කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ඉයුජින් හෝලි සහ ඔහුගේ දරුවන් දෙදෙනාටයි.